Hi කොහොමද? Welcome to my new YouTube channel. මේ මගේ first vlog එක. මම ටිකක් excited වෙලා ඉන්නේ first vlog එක නිසාම. අද අපි මේ ලෑස්ති වෙන්නේ Candy Breeze Night Fest එකට යන්න. ඔව් කිව්වා වගේම අද ලෑස්ති වෙන්නේ Candy Breeze Night Fest එකට යන්න. ඒකට ඕන ස්පෙෂල් රීසන් එකක් තියෙනවා. මගේ කසින් බ්‍රදර් එයාගේම කියලා ස්ටෝල් එකක් එතන ඕපන් කරලා තියෙනවා. ඉතින් ඒකට යන්න ආසාවෙන් තමයි ඉන්නේ. බලමු අපි ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. මේ මගේ ෆස්ට් vlog එක නිසා මම හරිම එක්සයිටඩ්. ඒ නිසාම පොඩ්ඩක් අඩුපාඩු එහෙම ඇති. කමන්නේ අපි ඉස්සරහට ඒවා හදාගමු. පේනවනේ අපේ ෆැමිලි එකේ ඉන්න පිස්සු ළමයි ටික තමයි ඔය ඉන්නේ. ඒතරම ඔතන තව කට්ටිය අඩුයි. යාලවත් එකතු කරගෙන ඉස්සරහට ලස්සන vlogs ගන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මම හිතන්නේ එදා අපි ෆෙස්ට් එකට යනකොට රෑ 7:10 වගේ වුණා. Welcome to YouTube guys. මන්නම් ඒ වෙලාවේ ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියා අයියලාගේ ස්ටෝල් එකට යන්නේ කීයටද කොතනද තියෙන්නේ කියලා. අපි හැමෝම උදේ ඉඳලා අයියලාට සපෝට් එක දුන්නා. ඉතින් ඒ වීඩියෝ ක්ලිප්ස් නම් එකක්වත් නැහැ. මොකද වීඩියෝ කරන්න පුළුවන් මෙන්ටැලිටි එකක් ඒ වෙලාවේ තිබ්බෙත් නැහැ. ඉතින් හවස් වෙලා හිතුවා vlog එක කරනවා කියලා. දැන් ඔයාලට මේ පේන 40th ස්ටෝල් එක තමයි අයියලාගේ කලුස් කෝන. අන්න ඊළඟ දවසක කලුස් කෝන එකකින් ගිහිල්ලා ඔයාලා කෑවත් මගේ vlog එක බලලා අනිවාර්යෙන් ගිහිල්ලා එතනට කියන්න මගේ vlog එක බලලා තමයි ආවේ කියලා. උදේ ඉඳන් කට්ටිය උණු මහන්සියේ ප්‍රතිඵල මේ විදිහට දකිනකොට හරිම සතුටුයි. එදා චූටි ප්‍රශ්නයකට තිබුණේ සැරින් සැරේ පොඩි වැස්සක් ආවා. හැබැයි ඉතින් මුල් ටිකේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැති වුණත් හවස් වෙන්න කට්ටිය ටික එකතු වුණා. පේනවනේ වැස්ස කියලා නැහැ. ගොඩාක් කට්ටිය සැටර්ඩේ නයිට් එක එන්ජොයි කරන්න කුඩත් ඉහළගෙනම වැඩේ අතාරින්න නැතුව ඇවිල්ලා ඉන්නවා. YouTube කියලා කියන්නේ මම අවුරුදු ගාණක් කරන්න ආසාවෙන් බලාගෙන හිටපු දෙයක්. ඉතින් මේ විදිහට චූටි vlog එකකින් ඒ දේ පටන් ගන්න හම්බෙච්ච එක ගැන මට හරිම සතුටුයි. ඉතින් මේ vlog එකේ මොකක් හරි අඩුපාඩුවක් දැනෙනවා නම් අනිවාර්යෙන් මේ ගැන මෙන්ෂන් කරලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඒ දේවලුත් හදාගෙනම ඉස්සරහට යන්න පුළුවන්. මේ ඉන්නෙත් අපේ ෆැමිලි එකේ මල්ලි කෙනෙක් තමයි. එයාවත් ඉතින් අහම්බෙන් එදා හම්බුණා. එතකොට මේ ඉන්නේ මගේ ඔක්කොම පිස්සු වැඩවලට උදව් කරන මගේ අම්මා. පේනව නේද මම vlog එකක් කරනවා කියලා දැන vlog එකට සපෝට් කරන්න රංගපාන අපේ සෙට් එක තමයි ඔය හිටියේ. ඔයාලා දැන් බලනවා ඇති ෆුඩ් ෆෙස්ට් එකෙන් කන්න කියලා හිතාගෙන අපි මොකද මේ කඩයක් ඇතුලේ වාඩි වෙලා කරන්න කියලා. ෆුඩ් ෆෙස්ට් එකේ තිබුණ ස්ටෝල් එකෙන් ඕඩර් එක දාලා ඉන්නකොට එයාලා අපිට ගිහුවා මිස් අපේ කඩේ මේ ළඟමයි තියෙන්නේ ඕන්නම් ගිහිල්ලා ඉඳගෙනම කන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න අපි තීරණය කරා හිටගෙන කනට වඩා ඉඳගෙන කන එක හොඳයි හින්දා ගිහිල්ලාම කනවා කියලා. ෆුඩ් ෆෙස්ට් එකේ මේ වගේ එන්ටර්ටේන්මන්ට් ස්ටේෂන් 3කුත් තිබ්බා. ඉතින් එදා මේ චූටි බබා ලස්සන ඩාන්ස් එකක් දැම්මා. ඉතින් මට හිතුණා ඒකත් මේ වීඩියෝ එකට ඇඩ් කරන්න ඕනේ කියලා. මේ කළු ටී-ෂර්ට් එකයි කළු කැප් එකයි දාගෙන ඉන්නේ අපි නෑනා පොඩ්ඩ. පේනවනේ ගැම්මට බිස්නස් කරන හැටි. මේ ෆුඩ් ෆෙස්ට් එක තියෙන්නේ යටිනුවර වීදියේ. මේ වගේ වෙලාවක මෙතන වාඩි වෙලා හිටියොත් ඇරෙන්න දවල්ට මෙතන කොච්චර පිසිද්ද කියලා දන්නවනේ. මේ නම් රෑ 11ට විතර ස්ටෝල්ස් ඔක්කොම වහන්න කිට්ටු වෙලා තමයි මේ තියෙන්නේ. අපිත් දැන් හදන්නේ අපේ අයියලාගේ ස්ටෝල් එක වහලා ගෙවල් වලට යන්න. දැන් ඔන්න 11:00 වෙලාව. දැන් Candy Breeze එක ඉවරයි. නයිට් ෆෙස්ට් එක ඉවර වෙන්න යන්නේ. අපේ කට්ටියත් ඔක්කොම බඩු ටික ලෑස්ති කර ගන්නවා. ඊළඟ vlog එකකින් හම්බෙමු. එහෙනම් සෙන්සුරාදා අනිවාර්යෙන් එන්න. subscribe කරමු නැති කට්ටිය subscribe කරන්න, like කරන්න, share කරන්න. ආයෙත් එටම bye. bye කියන්න bye. ඉතින් මගේ channel එකේ videos බලන්න ආසයි නම් ඔයාලා මගේ channel එක subscribe කරලා මගේ YouTube family එකත් එක්ක එකතු වෙන්න. දැනට ගිහින් එන්නම් bye.